මෙන්න අයිස්ක්‍රීම් මැෂින් එක රෙඩි කරලා තියෙන්නේ කලින් හොදලා මාස ගානකට කලින්. ඒක නිසා නැවත හෙට ස්ටාර්ට් කරන්න ඕන නිසා අද වතුර දාලා වොෂ් කරගන්න හැටි බලමු. ඉලෙක්ට්‍රික් එකෙන් ඔතනින් ඕන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට වතුර අපිට පුළුවන් එකතු කරගන්න. හැමතිස්සෙම මේ හුක් එක උඩට තියන්න ඕන. පහතට ගත්තොත් දාන වතුර එකපාරටම බිමට වැටෙනවා. ඒක නිසා මේ විදියට තිබ්බහම ඊට පස්සේ මේ කෑල්ල ඔන් කරනවා. ඊට පස්සේ මෙතන වොෂ් කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට මේ හුක් එක පාත් කරන්න පුළුවන්. මේ විදියට පාත් කරලා වතුර ටික ඔක්කොම අරගන්න පුළුවන්. ඊට පස්සේ වතුර ඉවත් වුණාට පස්සේ ඩ්‍රයි වුණාම අපිට හෙට අයිස්ක්‍රීම් හදන්න පුළුවන්. දැන් වතුර එක ඉවත් වෙලා ඉවරයි. ඊට පස්සේ මම මේ බටන් එක ඕෆ් කරනවා. ඔන්න වොෂ් වෙලා ඉවරයි. මේ මම 3 සැරයක් විතර හොදගත්තු වතුර වලට මේ 3 වෙනි වතාවට තමයි පෙන්නුවේ. ඉතින් 3 සැරයක් විතර හොද ගන්න පුළුවන්. හෙට බලමු අයිස්ක්‍රීම් හදන හැටි චූටි වීඩියෝ එකකින්. සම්පූර්ණ වීඩියෝ එක කලින් channel එකේ දාලා තියෙන ලොකු වීඩියෝ එකක්. කැමති කෙනෙකුට ඒක බලන්න පුළුවන්. මෙන්න මේ ස්පෙෂල් අයිස්ක්‍රීම් මැෂින් එක. Thank you අලනේ.